හරියන්නේ. ඔයාලා ඕන දෙයක් ගෙන්න ගන්න හાર્ඩ් ඕන නම් හાર્ඩ් ගෙන්න ගන්න. ඔයා බියර් වලට එච්චර නැද්ද? බියර් ෆෑන් නෙමෙයිද? මෙහෙමයි කිව්වේ. දැන් ඔයා මොන જાති මොනවද? මම වයිට් ඒවා බොන්නේ ආස. ඒ කියන්නේ වොඩ්කා, ජින්, රම්. ඔයා බොන්නේ නැතිවද? නෑ. ඔය මමත් ඒක අවුලන්නේ නෑ. ඔය නංගිත් ඔයා මොන જાති ටික නංගිත් මොනවද? ඔව්, බේබි. වොඩ්කා. ඕකේ, ෆයින්. ඔයා යාළගෙන් අහන්න ඒක ගන්න පුළුවන්ද කියලා මන් දන්නේ නෑ. හරි. ෆුල් බොටල් එකක් ඕනේ නෑනේ. ඕනේ නෑනේ. half වොඩ්කා නෑ. Oh god, ඉන්නේ. නේ? half bottles නෑනේ වොඩ්කා. කොයිද? තියනවද? තියනවලු. එහෙම නැත්නම් ජින්. නැත්නම් බියර් ගින්. මේ ඔයා මේ එයාලගෙන් අහන්නේ ඒ જાති ගන්න පුළුවන්ද කියලා. හරිද? හා. එයාලා එකක්වත් ගන්න බෑ කිව්වොත් මට කියන්න. ඕකේ. හැබැයි ඔයා කියන්නේ ඔයාට කියන්න එපා අපි ඒව ගෙන්න ගත්තා කියලා. හරිද? හා. ඔයාගේ බිල් එකට ඒක දාන්නත් එපා කියලා. හරි. ඔයාගේ නෙවෙයි සමාධි ෆවුන්ඩේෂන් බිල් එකට ඒක දාන්න එපා කියලා ඒක අපි වෙනම පේ කරනවා කියලා. හරි. හරි. එතකොට ඒ ටික විතරයිනේ. ඔයාට මේ ටෙක්ස්ට් කරන්න කතා කර මේ WhatsApp වලින් මොනවද ඒගොල්ලෝ දෙන උත්තරේ කියලා. හරි. හරි. ලන්ච් ඕඩර් කරන්න දැන් කෝල් කරලා එතන ඒගොල්ලෝ කිව්වද කියන්න ඕන විදිය ලන්ච් වලට. ඔව්. හරි. ලන්ච් ඕඩර් කරලා. ඔයාලට දෙන්න ඕන නිසා මම කව පස්සෙච්ච එකක් කියන්නම් අපි එන්නම් පහලට කියලා. කියන්නම් ඒගොල්ලන්ට. ඕඩර් කරලා ඉන්න. ලන්ච් අරගෙනද? දැන් මම දැන් එක ෆන්ක්ෂන් එකක් ඉවර වෙලා මම ආයෙ යනවා තව එකකට. ඒක තමයි මට ලන්ච් තියෙන්නේ. ඒකයි මම කිව්වේ මට ලන්ච් වලට ඔයගොල්ලෝ ටික සෙට් වෙන්න වෙන්නේ නැහැ. ඒක 2:30 වගේ වෙනකොට එනවා. ඕකේ. හරි. ඕකේ. මම නිකන් බීලා වෙරි වෙලා වැටලා ඉන්න එපා කතා කරන්නවත් නැති වෙන එක. ඒකයි මම කිව්වේ මම ආවට පස්සේ ඕන දෙයක් කියලා. අනේ මම එහෙම බොන්නේ හරි ඉතින් අපි අද නත්තල සමරන්න. නත්තර සමරන්න ඕනේ මට බන්න ඕනෙකට මං කියන්නම්. එතකොට මට වැටෙන්නම බීලා හයියෙන් බදාගෙන අඬලා දුක කියලා ඉන්න ඕනේ. දැන් එහෙම මූඩ් එකක් නැහැ. එහෙම මූඩ් එකක් දුක කියන දුකක් නෑ නේද? නෑ එහෙම නෙවෙයි. ඒ කියන්නේ මට පාළුවක් හිතුනොත් මට තනි හිතුනොත් වෙනස්කමක් දැනුණත් එතකොට තමයි එහෙම කරන්නේ. දැන් එහෙනම් වෙනස්කමක් කරන්න ඕන. මොකද ඒතකොට බදා ගන්න ඕනේ මම. ඉඳපස්කෝ ඒ ගණන් ගන්න නැතුව ඉන්න ඕනේ. ඒකට ටක් ගාලා වෙනස්කමක් කරනවා. ඇත්තද? ඊයි Facebook එකට දුසිමක් විතර කවුද? මේ දැනුත් මම දාලා තියෙන්නේ බලන්නද? එනකොටත් එකක් දැම්මා. එහෙනම් මම අරගෙන කල් කරලා ටෙක්ස්ට් කරන්න. හරි. Okay, bye. Take care.